අද මම රසවත් කැන්ඩි එකක් හදාගන්න යන්නේ. මේක පොඩි අයට නම් ගොඩක් රසවත්, පොඩි අය නම් ගොඩක් ආස වෙයි. කෝන් පිටි, සීනි බොහොම ಜಾති ටිකයි ඕනි. සීනි ටිකක්, කෝන් පිටි ටිකක් විතරයි ඕනි. ඊට පස්සේ මේ කෝන් පිටි ටිකට වතුර ටිකක් දාලා දිය කරගන්නවා. හොඳට දිය කරගන්න ඕනි. හොඳට දිය වෙනකන් දිය කරගන්න ඕනි. කැට හිටින් නැති වෙන්න හොඳටම දිය කරගන්න ඕනේ ඒක. ඒක අඩියේ හිටිනවා, ඒක නිසා දානකොටත් හොඳට දිය කරලා ගන්න. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා සීනි ටික ඒකට දාගන්න ඕනි. සීනි වලට වතුර ටිකක් දාලා උණු වෙන්න අරින්න ඕනි. සීනි ටික හොඳට දිය කරගන්න ඕන වතුර ටිකේ. ඊට පස්සේ සීනි ටික හොඳටම දිය වුණාට පස්සේ අපි අර දිය කරගත්ත කෝන් පිටි ටික මේකට දාන්න ඕනේ. මම කෝන් පිටි ටික දාගත්තා. ඊළඟට මම අද වැනිලා වෙනුවට දාන්නේ දෙහි. රස කරන්න තමන්ට කැමති සුවඳ జాතියක්, එසෙන්ස් జాතියක් දාන්න පුළුවන්. මට ලෙමන් රසට ඕන නිසා අද මේ දෙහි දාගත්තා. මේක හොඳට හැඳි ගන්න ඕනේ. ගොඩක් ගින්දර අඩුවෙන් තියාගන්න ඕනේ මද ගින්නේ. ඊට පස්සේ එකට බටර් පොඩ්ඩක් දාගන්න ඕනේ. බටර් පොඩ්ඩක් දාලා හැඳි ගාලා ඒකට කලරින් චුට්ටක් දාන්න ඕනේ. බිංදු දෙකක් වගේ, ගොඩක් නෙවෙයි, ලා පාටට හිටින්න. ඊට පස්සේ අපි ඒක තැටියකට දාලා නිවෙන්න ඇරලා කපා ගන්න ඕනේ. මේ වගේ ගුලියක් වගේ හැදුනාම තමයි පිලිපෙන් බා ගන්න ඕනේ. කෝන් පිටි ටිකක් දාලා මේ ට්‍රේක උඩට ඒක උඩට දාගන්න ඕනේ අපි හදාගත්ත ටික. ඊට පස්සේ අපි ඒක උඩටත් කෝන් පිටි ටිකක් දාලා තුනී කරලා පොඩ්ඩක් නිවෙන්න තියන්න ඕනේ. රස්නේ පිටින් ඇලෙන ගතියක් තියෙනවා. ටිකක් නිවුණාට පස්සේ අපිට ඒක කපා ගන්න පුළුවන්. පිහියේ කෝන් පිටි පොඩ්ඩක් ගෑවම හොඳට කැපෙනවා ඒක. ඊට පස්සේ කෑල්ලක් ගානේ හොඳට කෝන් පිටි දවටන්න ඕනි. ටිකක් නිවෙන්න ඉස්සෙල්ලා මේ වගේ ඉර ගහගෙන තියලා ඊට පස්සේ කපා ගන්න පුළුවන් හොඳටම නිවුණාට පස්සේ. ඊට පස්සේ කෑලි ටික වටේටත් අපි කෝන් පිටි දවට ගන්න ඕනි. මේක සොයන් රැකියාවක් හැටියට වුණත් කාට හරි කඩේකට දාන්න පුළුවන්. පොඩි ළමයින්ට ගෙදර හදලා දෙන්න පුළුවන්. මේක බොහොම රසයි. හැබැයි සීනි තියෙන හින්දා වැඩි හිටිය අයට නම් එච්චර ගුණ නැහැ. පොඩි අයට නම් හොඳයි. බත් කාලා කන්නත් හොඳයි. හොඳ රස කැවිල්ලක්. මේක කඩවල වලටත් දාන්න පුළුවන්. කැමති කෙනෙකුට හදලා දාන්න පුළුවන්. බොහොම අඩු වියදමක් යන්නේ මේක හදන්න.